ඩයට් කරන අයට රසටම කන්න පුළුවන් කටේ දිය වෙලා යන මේ කොරක්කන් රොටි රෙසිපි ඉතින් ඔයාලත් හදලා බලන්න. සොෆ්ට් එක නම් හිතා ගන්න බැරි වෙයි. ඉතින් ඔන්න අද ඔයගොල්ලන්ට කොරක්කන් රොටියක් දෙන්න යන්නේ. කොලෙස්ටරෝල් දෙන අයට, සීනි දින අයට සුපිරිම සුපිරි. ඉතින් රෙසිපි එක දානවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් කොරක්කන් පිටි දෙනවා. පොල් දෙනවා වේලිච්ච පොල්. onion, chili flakes, soda, baking powder, salt, white flour, butter ටිකක් තියෙනවා butter grams. ඉතින් වතුර දෙනවා මිලිලීටර් 300ක්. ඉතින් හරියම ලේසි අතින් මික්ස් කරගන්න තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා දැන් කොහොමද කියලා. හරියම ලේසි විනාඩි 5ක්වත් වෙන්නේ මේක මික්ස් කරගන්න. ඉතින් මෙන්න මේ ගානට එන්න ඔයගොල්ලෝ මික්ස් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ අනන්ති හදිස්සියෙන් හරි වතුර ප්‍රමාණය මදි වුණොත් චුට්ටක් ඇඩ් කරගන්න. මෙන්න මේ ගානට අතෑලෙන්න නැති ගන්න ආවට පස්සේ අපිට පුළුවන් මේක බෝල කඩලා රොටි වෙන් කරගන්න. ඉතින් එකක් පෙන්නන්න ඔයගොල්ලන්ට. ඉතින් විනාඩි 5ක් විතර තියාගෙන ඊට පස්සේ බෝල කඩා ගන්න යන්නේ දැන්. මෙන්න මේ විදිහට හරියම ලේසි. So please come to close. ඉතින් මෙන්න මේ විදිහට රොටි හදලා මම තියා ගන්නවා. තියාගෙන එකපාර පුච්චගෙන යන්න දෙන්නේ. ඉතින් මේ රොටි එක හරියම soft and ඒ වගේම හරියම පහසුවෙන් ඔයගලන්ට කන්න පුළුවන්. ඉතින් මේකට හරියට අපි ලුණු මිරිසකුත් හදා ගන්නවා. ඉතින් ලුණු මිරිසක් වෙනන්න හදන විදිය. ඉතින් ඔන්න ලුණු මිරිස හදා ගන්න යන්නේ. ඉතින් මේ ටික තමයි යන්නේ. අනියන්, තක්කාලි, මේක විශේෂයි. මේ තියෙන කජු පවුඩර්, ගම්බිරිස්, ලුණු මිච්චක්. ඉතින් මෙන්න ලෙමන් චුට්ටක් දාගමු. ලෙමන් ටිකක් වැඩිපුර දාගන්න. ලෙමන් ගෙඩියක් විතර දාගත්ත දෙන්න. කැලි මිරිස් චුට්ටක් දාගන්න හිච්චක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කලා ගන්න දෙන්නේ. ඉතින් මෙන්න මේ ලුණු මිරිස මෙන්න මේ විදිහට එන්නේ. මේක චුට්ටක් වෙනස්. ඉතින් කජු එහෙම දාලා දෙනින්ද බලමු චුට්ටක් ටේස්ට් එක කොහොමද කියලා. මාමා මියා. ඉතින් දැන් යමු රොටිය පුච්ච ගන්න. ඉතින් ඔන්න කැටි කරත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගමු. ඉතින් මෙන්න එහෙම තෙල් චූට්ටක් දාගන්න. තෙල් චූට්ටක් දාගෙන රොටි ටික පුච්ච ගන්න පටන් ගමු. මෙන්න මේ විදිහට. හරිම ලේසි. විනාඩි 5ක් විතර පුච්චගෙන අනිත් පැත්ත හරවගමු. ඉතින් අනිත් රොටි වලට වැඩි මේක චූටි වෙලාවක් වැඩිපුර කුක් කරගන්න කොරක්කන් රොටි නිසා. ඉතින් මෙන්න මේ ගන්න එක පැත්තක් පිච්චුණාට පස්සේ මෙන්න මේ විදිහට හරවගන්න. ඉතින් ඔයගොල්ලන්ට මේක අතින් උනත් හරවගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට නෑ. හරි මොනේසි පාන්ති. ඉතින් මෙන්න මේ ගන්නට බේක් වුණාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ලිපෙන් අයින් කරගන්න. ඕ very hot. ඉතින් කොල්ල ටික බලන් ඉන්නවා. ඒ හින්දා තැටි දෙකක්ම දාලා එකපාර ඉක්මනට රොටි ටික හදාගමු. ඉතින් මේ හදපු පොන්චි රෙසිපියෙන් රොටි එනවා සාමාන්‍යයෙන් 12ක් විතර. ඉතින් එක වෙලාවකට ඉතින් හදා ගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේක කුක් වෙද්දී ටක් ගාලා අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඉතින් කොරක්කන් නිසා චුට්ටක් වැඩි වෙලාවක් පුච්ච ගන්න අනිත් රොටියට වැඩිය. ඉතින් ආයෙත් ඉස්සර තෙල් ගෑවිච්ච කොලින්මයි තෙල් චුට්ට පිය ගන්න. ඒ විදිහටම ඉතින් ඔන්න උණුණුම්ම කොරක්කන් රොටි ටික බාගෙන බලමු කොහොමද කියලා නම.
ඉතින් ටෙස්ට් කරලා බලමු කොහොමද කියලා. වා. සුපර්. Mamma mia. Super. මේ රෙසිපි try කරන්න ඉතින් කමෙන්ට් එකක් දාලා subscribe කරගන්න අමතක කරන්න එපා.